Hello guys, welcome to my YouTube channel. ඉතින් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. අමාරු වචන මතක තියාගන්න මම හදපු dictionary එක ඔයාලත් එක්ක share කරගන්නයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉංග්‍රීසි මීඩියම් කරනට නම් මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉංග්‍රීසි මීඩියම් 6 වසරේදී කරන ගත්තම ඒ කියන්නේ ඒ සබ්ජෙක්ට් වල අපිට ගොඩක් ඒ වගේ තේරුම් දන්නේ නැති වචන හම්බ වෙන්න පුළුවන්. එන්නේ වචන මතක තියාගන්න තමයි මේ ඩික්ෂනරි එක මං හැදුවේ. ඒකට මං ගත්තේ මේ වගේ B5 120 තනිරුල් පොතක්. ඒක මම සබ්ජෙක්ට්ස් වලට ඔය විදිහට කොටස් වලට බෙදාගෙන තියෙන්නේ. මම අතන කොටස් වලට බෙදාගත්තු සබ්ජෙක්ට්ස් තමයි සයන්ස්, හෙල්ත්, සිවික්, ජියෝග්‍රෆි, ICT. ඔය ටික තමයි මම ඔය විදිහට පොතේ කොටස් වලට බෙදාගෙන තියෙන්නේ අමාරු වචන ලියා ගන්න. ඉස්කෝලේ යන කලින් දවසේ හරි අපි පාඩම කියවනකොට එහෙම හරි නැත්නම් ක්ලාස් එකේදී අපිට පාඩම උගන්වනකොට අපිට පුළුවන් අමාරු වචන අහු වුණාම ඒවා අන්ඩර්ලයින් කරලා තියාගෙන ගෙදර ඇවිල්ලා පස්සේ ඩික්ෂනරි එකකින් බලලා තේරුම් පාඩම් කරගෙන ඔය විදියට පොතේ ලියා ගන්න සබ්ජෙක්ට්ස් වලට අන්න. ඔයාලට ඉතින් පුළුවන් ඩික්ෂනරි එක කැමති විදිහට ලස්සනට මේ වගේ ඒක ලස්සනට හදාගන්න. මම මේ වගේ ඒකේ සබ්ජෙක්ට් එකට අදාළව ඒකේ ලස්සනට මුල් පිටු ඒ විදිහට හදාගෙන තියෙනවා. ඔයාලට පුළුවන් Google එකෙන් සර්ච් කරලා ඒ විදිහට print out එකක් හරි නැත්නම් ඔයාලට ඒක ඔයා ඇඳලා හරි ලියාගෙන ඒ විදිහට ලස්සන කරගන්න පුළුවන් ඔයා කැමති විදිහට. ඔය විදියට මං හැම සබ්ජෙක්ට් එකකම මුල් පිටුව ඒ විදියට හදාගෙන තියෙනවා. දැන් මට තියෙන්නේ මේ පොතට cover page එකක් දාගන්න. ඒකටත් මම Google එකේ ලස්සන cover page එකක් print out අරගෙන තියෙන්නේ. ඒක අලව ගන්න තමයි තියෙන්නේ. ඔයාත් මේක කරලා නැත්නම් මේ වගේ ලස්සන ඩික්ෂනරි එකක් හදලා බලන්න. ඇත්තටම ගොඩක් වචන මතක තියාගන්න පුළුවන් මේ විදිහට අපිම ඩික්ෂනරි එකක් හදාගෙන පාඩම් කරලා වචන ටික ওই විදිහට සබ්ජෙක්ට්ස් වලට ලියා ගන්නවා.
එක හදලා ඉවරයි. ඉංග්‍රීසි මීඩියම් කරන නම් අනිවාර්යෙන්ම මේ විදිහට ඩික්ෂනරි එකක් ඔයාලට පුළුවන් විදිහට ලස්සනට හදලා බලන්න. ඇත්තටම ගොඩක් වචන මතක තියාගන්න පුළුවන් මේ විදිහට කරාම. ඔය වගේ ඩික්ෂනරි එකක් අරගෙන අපි පාඩම කියවලා හරි නැත්නම් මම කලින් කිව්වා වගේ ඒ විදිහට අන්ඩර්ලයින් කරගෙන ආපු වචන වල තේරුම් ටික ඕකෙන් හොයලා ඔයාගේ ඩික්ෂනරියේ ලියාගන්න. වචන මතක තියාගන්න මගේ ඩික්ෂනරිය හදාගත්තේ. ඉතින් එකපාරක් දෙපාරක් මම කරනකොට මේක දිගටම අතාරින්න නැතුව කරගෙන යන්න. ඔයාලටම තේරෙයි ටික දවසක් යනකොට ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා. ඉතින් මතක් කරගන්න ඕනේ මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න. දැන් මම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් comment box එකේ දාගෙන යන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් වෙන දවසක හම්බ වෙමු. Bye guys.